ඔබ දන්නවද 82ක් වාහන මේජර් එන්ජින් රිපෙයාර් එකක් නැතුව කිලෝමීටර් ලක්ෂ 2 සීමාව පහු කරන්නේ නැහැ කියලා. මොකද ගොඩක් ඩ්‍රයිවර්ස්ලා හිතාගන්නේ තමන්ගේ වාහනේ සර්විස් එක හරි ෂෙඩියුල් එකකට කිරීම ප්‍රමාණවත්. අන්න ඒ නිසා වාහනෙන් දෙන වෝනින් සිග්නල්ස් ඉග්නෝර් කරනවා. හැබැයි මේ ඔටෝ ඉන්ඩස්ට්‍රි එක ඩිසයින්ලා තියෙන්නේ මෙන්න මේ කාර් එකක් ෆේල් වුණාම තවත් කාර් එකක් බයි කරගන්න තැනට. ඉතින් ඔයාගේ වාහනේ වැඩි දුර ධාවනය සඳහා වැඩි කල් ධාවනය සඳහා පුරුදු කරන්න තියෙන සිම්පල් හැබිට් කීපයක් ගැන අපි මෙන්න මේ වීඩියෝ එකදී කතා කරමු. ඔයාගේ වාහනේ රීෆිල් කරන්න ඔයාගේ ටැංකිය කොච්චර හිස් වෙනකන් ඉන්නවද? ගොඩක් ඩ්‍රයිවර්ස්ලා වගේ ඔයාත් ෆියුල් ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනකන් ඉන්නවද තෙල් ගහන්න යන්න? ඔයා එහෙම ඔයාගේ ඉන්ඩිකේටර් එක බ්ලින්ක් කරනකන් ඉන්නව නම් තෙල් ගහන්න යන්න ඔයා දැනගත යුතුම දෙයක් තමයි මෙන්න මේක. ඔයාගේ ෆියුල් පම්ප් එකෙන් කරන්නේ එන්ජින් එකට ෆියුල් පම්ප් කරන එක විතරක්ම නෙමෙයි. අනේ ෆියුල් වලින්ම තමයි ඔයාගේ පම්ප් කරන මෝටර එක කූලින් සිස්ටම් එකත් රඳා පවත්වා ගන්න. ඉන්ඩස්ට්‍රි එක කියන විදිහට ඔයාගේ වාහනේ කන්දක් අද්දද්දි ඒ වගේම ඇක්සලරේෂන් වැඩි වෙලාවකදී ඔයාගේ ෆියුල් පම්ප් එක ෆැරන්හයිට් 40කින් උෂ්ණත්වය වැඩි වෙනවා ඒ අදාළ ඉන්ධන මට්ටම වල පල්ලෙයින් තිබුණොත්. ෆියුල් පම්ප් එකේ ටෙම්පරේචර් එක ඉහළ යන එක විතරක් නෙමෙයි ගැටලුව. ඉන්ධන අඩියේ තියෙන ඒවා පම්ප් කරනකොට ඒකේ තියෙන මලකඩ සහ කුඩා ඩස්ට් පාටිකල් ඔයාගේ ෆියුල් ලයින් එක සහ ෆියුල් ඉන්ජෙක්ටර්ස් වල රැඳෙන්න ගන්නවා. ඉතින් කාලයත් එක්ක මේක පොඩි දේ ලොකු කොස්ට් එකක් බවට පත් වෙනවා. ඔයත් වාහනේ පාක් කරද්දී ජස්ට් පාකින් එකට විතරක් දාලා බහලා දුවන කෙනෙක්ද? හැබැයි ඔයාගේ වාහනේ ට්‍රාන්ස්මිෂන් බොක්ස් එක හදලා තින්නේ ඔයාගේ වාහනේ සම්පූර්ණ බල දරා ගන්න ඉන්නේ නෙමෙයි. ඉතින් අපි බලමු අනේ වැරදි පුරුද්ද තප්පර 3කින් ස්ටෙප්ස් 3කින් හදාගන්නේ කොහොමද කියලා. අංක 1 ඔයාගේ වාහනේ බ්‍රේක් එක යොදාගෙන ඔයාගේ වාහනේ සම්පූර්ණයෙන් නවත්තන්න. දෙවැනියට හෑන්ඩ් බ්‍රේක් එක ඇප්ලයි කරන්න. තුන්වෙනුවට ඔයාගේ පාකින් එක ඇප්ලයි කරන්න. ඉතින් මෙන්න මේ ඕඩේකට ඔයාගේ කාර් එකේ පාකින් එක යූස් කරොත් ඔයාලට පුළුවන් ඔයාගේ කාර් එකේ සම්පූර්ණ බර හෑන්ඩ් බ්‍රේක් එකට ලබා දීලා පාකින් ගියර් එක බෑකප් එකක් විතර යූස් කරන්න. ඉතින් ස්පෙෂලිස්ට්ලා කියන විදිහට මෙන්න මේ ඕඩර් එක යූස් කරොත් ඔයාලට පුළුවන් වාහනේ බරෙන් 70%ක් පමණ මේකෙන් අඩු කරවා ගන්න. ඉතින් ගියර් බොක්ස් එක වැඩි කාලයක් පාවිච්චි කරන්න මෙන්න මේ ඕඩර් එක අනිවාර්යෙන් අනුගමනය කරන්න. තුන්වෙනි කාරණය ඔයා පෙට්‍රල් ඔක්ටේන් 95 හොඳයි කියලා යූස් කරන එක. ගොඩක් ඩ්‍රයිවර්ස්ලා හිතන්නේ ඔක්ටේන් 95 යූස් කරද්දී තමන්ගේ වාහනේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් කියලා. ඒත් ඇත්ත ඔක්ටේන් එකෙන් කියවෙන්නේ ඒ අදාළ ප්‍රෙෂර් එකේදී අපේ ඉන්ධනය කොච්චර රෙසිස්ටන්ට් එකක් දක්වනවද ඉග්නයිට් වෙන්න කියන එක. හයි පර්ෆෝමන්ස් එන්ජින් වල කම්ප්‍රෙෂන් රේෂියෝ එක වැඩි නිසා එම එන්ජින් වල නිකුත් කරන හීට් එක සහ ප්‍රෙෂර් එක ඉතාමත් ඉහළයි. ඉතින් මේ නිසා ඉන්ධන ක්ෂණික දහනයකට ලක් වුණොත් වාහනේ එන්ජින් එක මිස් කරනවා වගේම තව තවත් දෝෂ ඇතිවීමට බලපාන්න පුළුවන්. අන්න ඒ නිසායි කාර් එකේ නැත්නම් වෙහිකල් එකේ මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරන ඔක්ටේන් නගේ පාවිච්චි කරන්න කියලා අපි ඔබට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ වෙද්දී ඔයාලා දන්නවා ඇයි ගොඩක් වාහන ලොකු එන්ජින් රිපෙයාර් එකක් නැතුව කිලෝමීටර් ලක්ෂ 2 පන්නන්න නැත්තේ කියලා. ඉතින් මේ පුරුදු කිසිවක් ඔබට විශාල මුදලක් වැය වෙන්නේ නැති මෙකැනිකල් කොස්ට් එකක් යන්නේ නැති ඉතාමත් සරල පුරුදු. ඉතින් අද ඉඳන් මේ දැන් ඉඳන් මේ පුරුදු අනුගමනය කරන්න පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් සහ වටිනා කියන වීඩියෝ එක නම් මේ වීඩියෝ ලයික් කරන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම තව කෙනෙක්ටත් බලන්න මේක ෂෙයා කරන්න.